තාත්තා කියන්න පුතේ. අම්මා. නෑ පුතේ තාත්තා. අම්මා. තාත්තා කියපන් බූරුව. කියපන් බූරුව. කවුද පුතාට නරක වචන උගන්න්නේ? තාත්තා. ඔයාගේ පුතා පන්තියේදී පාඩම් වැඩවලට කිසිම අවධානයක් නැහැ. සමා වෙන්න මිස් මොකද්ද කිව්වේ? පුදුම රස්නයක් නේද ඔම්මා තියෙන්නේ? ඔබපන් ෆෝන් එක. උඹලගේ 100ත් මැරුණානේ බං. මට අද වගේ මතකයි 100 අන්තිමට කියපු වචනේ. ඒ මොකද්ද බං? පුතේ ඉනිමඟ හයියෙන් අල්ලගෙන නේද ඉන්නේ? මේ බබා කියන්න පණ. ඇයි ඔයා මට පණ කියන්නේ? කොයි වෙලෙයිද දන්නේ නැහනේ. මේ ගෙදර බඩු මුක්කු ගැන ඔබට කිසිම පරිස්සමක් නැහැ. අනුන්ගේ කෙල්ලොත් මගේ වගේ පරිස්සම් කරු මට ධම්ම පරිස්සම ගැන කියන්නේ. මට සැගවුණ දක්ෂතා ගොඩක් තියෙනවා. මොන වගේවද? මම දන්නේ. ඒවා හැංගිලානේ. ඔබ හැමදාම බොනවද බං? පඩි දවසට විතරයි. කවදාද ඔබට පඩි හම්බ වෙන්නේ? මට දවසේ පඩි බං. ඔය පිටිපස්සෙන් නැග්ගායේ සල්ලි ගන්න. මැඩම් ඉක්මනට සල්ලි ගන්න. හරි වැඩක් නේ. මන් නැගි කකුල් දෙකෙන්. අම්මේ සුභාරංචියක් තියෙනවා කියන්න. මොකද්ද පුතේ? ඔන්න අපි දෙන්න 3 දෙනෙක් වුණා. දෙයියනේ දුවේද්ද පුතේද්ද? නෑ නෑ. අපේ ගෑණි වෙන මිනිහෙක් එක්ක යාළු වෙලා කන. ඔබේ ලොකුම දක්ෂතාවය කුමක්ද? මට ඕනෑම කෙනෙකුට ඉක්මනින් ආදරය කළ හැකියි. එතකොට ඔබේ දුර්වලකම? ඔබේ ලස්සන ඇස්. මොකද මිනිහා සැරින් සැරේ ඇවිත් වතුර ගහන්නේ? මං ඔහෙලගේ අම්මටයි තාත්තටයි පොරොන්දුවක් වුණානේ. ඒ මොකද්ද? මං පොරොන්දු වුණා ඔහෙව මලක් වගේ බලා ගන්නවා කියලා. හැමදාම සල්ලි නාස්ති කර කර බොන්න පිස්සුද තමුසෙට? ඔයා 2000ක විතර මේකප් කරන්නේ. ඒ ඔයාට පේන්න ලස්සනට ඉන්නනේ අනේ. ඉතින් මට වාව ලස්සනට පේන්නේ බිව්වම තමයි. තමුස බැඳලා ළමයාකුත් ඉන්නවා කියලා ඇයි නොකිව්වේ? මට ලැජ්ජ හිතුණා. සර් මට හෙට නිවාඩුවක් ඕනේ. හෙට නම් නිවාඩු දෙන්න බෑනේ. දැන් ඒ තමුන්ට නිවාඩුවක්. කලින් ලොක්ක නිවාඩු දෙන්න බෑ කියලා මිනිහට මිටියකින් ගැහුවා. ඒකේ නඩුව හෙට. ගන්නවා අයිසේ නිවාඩුවකට 5ක්. ඔනේ මට බෑ ඔයා නැතුව ඔන්න. බුදු අම්මෝ මාව ගනින් යකෝ මට දැම්ම මැරෙන්න බෑ. ඇන්ටි වයස කීයද? 45යි පුතේ. 45ක් කියලා නම් පේන්නේ. ඒකනේ මල්ලි. මොකක්ද අසනීපේ? මගේ බඩේ පේන් එකක් ડોක්ටර්. මොනවද දවල්ට කෑවේ? පීට්සා එකයි බර්ගර් එකයි. ගෑණිය මේක ඉන්ස්ටාග්‍රෑම් එකේ නෙමෙයි ලෙඩේ හොද කරගන්න නම් ඇත්තට කාපුවා කියපන්. හාල් මැස්ස හොදී බතුයි. ආච්චි දැන් වයස කීයක් වෙනවද? එහුනේ නෑ. ඔය ඔත්තන බිම රුපියල් 1000ක් තියෙනවා ආච්චි. කොහෙද පුතේ? අද රෑ වෙනකම් වැඩද? ඔව් මම බොස් එක්ක වැඩ. හෙට ළමයා ඉස්කෝලේ එනකොට මැටි කිම්බුලෙක් හදලා ගේන්න. ඔයා ළඟ මැටි කිම්බුලෙක් නැද්ද?